ආයිබෝවන් අද ඩීස් සීක්‍රට්ස් තුලින් අපි කතා කරමු ඔයාගේ හිස කෙස් වර්ග නැත්නම් hear category එක හරියටම හඳුනාගන්නේ කොහොමද කියලා. මේ වගේ තොරතුරු දැනගන්න අපිව follow කරන්න, subscribe කරන්න. ඔබගේ calls වලින් සහ messages වලින් ගොඩක්ම අහලා තිබුණු කාරණාවක් තමයි අද අපි කතා කරන්නේ. තරුණ වයසේ අය මෙන්ම මැදිවියේ පසු වෙන අය අපෙන් නිතරම අහන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ කොණ්ඩේ වර්ගය හඳුනා ගැනීම ගැන. අද කාලේ ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් නේ වියපත් වීමේදී කෙස් කලබට ඇති වෙන වෙනස්කම්. තරුණ වයසේදී මෙන් ස්වභාවිකව සෞඛ්‍ය සම්පන්නව කොණ්ඩේ වර්ධනය වීමක් හෝ පැවතීමක් මැදි වයසට පැමිණෙනකොට දකින්නට නැහැනේ. ඒ සාමාන්‍යයි. ඒ සඳහා නිසි සත්කාර සහ පෝෂණය තමයි අවශ්‍ය. එවිට ඔබේ ගැටලුව ඉක්මනින්ම විසඳෙනවා. ඒ සඳහා පළමු පියවර ලෙස ඔබේ හිස කෙස් වර්ගය ගැන දැනුවත් වීමයි කළ යුතුයි. අද අපේ කතාව මැදිවී ඔබට වැදගත් වේවි. අපගේ කලින් වීඩියෝස් නැරඹීමෙනුත් ඔබට දැනුවත් වීමට හැකි වේවි. ඔයාටත් සමහර වෙලාවලදී හිතෙනව නේද මට තියෙන්නේ ඍජු හිස කෙස්ද, රැලි හිස කෙස්ද, කර්ලි හිස කෙස්ද කියලා. ඒක අපි හැමෝටම හිතන දෙයක්. මොකද බොහෝ අයගේ කොණ්ඩේ වර්ගය එකපාරටම අඳුනගන්න අමාරුයි. ඔයා දන්නවද? නිවැරදි හිස කෙස් වර්ගය හඳුනා නොගැනීමෙන් ඇතිවන ප්‍රධාන ගැටලුව තමයි වැරදි නිෂ්පාදන හිස කෙස් සඳහා භාවිතා කිරීමෙන් හිස් කබල වියලි වීම. ඒයින් අපිට හිස් සොරි තත්ත්වයන්, හිස කෙස් ගැලවී යාම, හිස කෙස් වර්ධනය අඩුවීම, හිස කෙස් අවපැහැවීම, හිස කෙස් ගසේ අග පැලීම වගේ ගැටලු ඇතිවන්න පුළුවන්. අද මේ වීඩියෝ එකෙන් ඔබගේ හිස කෙස් වර්ගය නැත්නම් hair category එක හඳුනගන්නේ කොහොමද කියලා සරලව කියලා දෙන්නම්. පළමුවෙන්ම ඍජු කොණ්ඩය නැත්නම් straight hair හඳුනා ගන්න ආකාරය අපි බලමු. ඔබගේ හිස කෙස් සම්පූර්ණයෙන්ම ඍජුයි නම් රැලි ගතියක් නැතුව හා කැරලි ගතියක් නැතුව හිස කෙස් සේදීමෙන් පසුවත් වේලිමෙන් පසුවත් කෙස් ගස් ඍජුව නැත්නම් ස්ට්‍රේට් එකටම තියෙනවා නම් ඔබට තියෙන ඍජු කොණ්ඩයක් නැත්නම් ස්ට්‍රේට් hair එකක්. සාමාන්‍යයෙන් මේ කෙස් වර්ගය තෙල් ආලේප නොකර වුණත් තෙල් ගතියකින් යුතුව පේනවා. එම නිසාම සැහැල්ලු තෙල්, ඒ කියන්නේ light weight oils සහ ෂැම්පූ වර්ග භාවිතයට සුදුසුයි. දෙවනුව අපි රැලි සහිත කොණ්ඩයක් නැත්නම් baby hair එකක් හඳුනා ගන්න ආකාරය බලමු. හිස කෙස් සෝදා ගැනීමෙන් පසුව කෙස් ගසේ මැදින් හෝ අගින් එස් හැඩයක් තියෙනවා නම් සහ කේශ මූලය හා කොණ්ඩේ අගිසි රැලි ගතියකින් යුක්ත නම් ඔයාට තියෙන්නේ රැලි සහිත කොණ්ඩයක් නැත්නම් baby hair එකක්. මේ කොණ්ඩ වර්ගය ඉක්මනින් වියලීමට ලක් වෙනවා. එම නිසා කොණ්ඩයේ තෙතමනය ආරක්ෂා කර ගැනීම වැදගත්. ඊට ගැළපෙන ෂැම්පූ සහ තෙල් වර්ගයක් භාවිතා කරන්න අවශ්‍යයි. දැන් අපි යමු තුන්වන හිස කෙස් වර්ගය හඳුනා ගන්න ආකාරය ගැන කතා කරන්න. ඒ කියන්නේ කැරලි කොණ්ඩය නැත්නම් කර්ලි hair ගැන. ඔබගේ හිස කෙස් රවුම් කැරලි ගතියකින් යුක්ත වේ නම් සහ සමහර වේලාවට දඟර ගතියක් වගේ තියෙනවා නම් ඒ වගේම කොණ්ඩේ සේදුවාම කොණ්ඩේ ප්‍රමාණය වැඩි වෙලා වගේ පේනවා නම් තව කොණ්ඩේ වේලුනාම ඒ කොණ්ඩේ කැරලි තද ගතියක් තියෙනවා නම් ඔබට තියෙන්නේ කැරලි කොණ්ඩයක් නැත්නම් කර්ලි hair. මේ හිස කෙස් වර්ගයේ ස්වභාවික වේලි ගතිය වැඩි. ඒ නිසා උක්කු නැත්නම් thick තෙල් වර්ග යොදාගත් තෙල් සත්කාර සහ එයට ගැළපෙන ෂැම්පූ හා කන්ඩිෂනින් ඉතාම වැදගත්. ඊළඟට අපි කතා කරන්නේ දඟර කොණ්ඩය නැත්නම් වටාත් රැලි සහිත කොණ්ඩය ගැන. එයට coily hair නැත්නම් kinky hair කියලාත් කියනවා. ආසියාතික අපේ රටවල් වල නම් ස්වභාවිකම මේ හිස කෙස් වර්ගයේ පිහිටවන අය අඩුයි. ඔබගේ හිස කෙස් ඉතාම තද කැරලි සහිතව හෝ සිග්සැග් හැඩය වගේ පිහිටලා තියෙනවා නම් ඉක්මනින් හැකිලෙනවා නම් සහ ඉක්මනින් කැඩෙන සුළුයි නම් ඔබට තියෙන්නේ දඟර හිස කෙස් නැත්නම් වඩාත් කැරලි සහිත හිස කෙස්. මේ හිස කෙස් වර්ගයේ තද තෙතමනයක් නැත්නම් මොයිස්චර් එක පවත්වා ගැනීම අවශ්‍යයි. එයට ගැළපෙන තෙල් සත්කාර සහ ෂැම්පු කිරීම අත්‍යවශ්‍යයි. ඊළඟට මම කියන්න යන්නේ ඔයාගේ හිස කෙස් වර්ගයේ ලේසියෙන්ම හඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් ගැන. කොණ්ඩේ ෂැම්පු කරලා කන්ඩිෂනර් කරන්න එපා. ඉන්පසු hair dryer එකක් භාවිතා නොකර කොණ්ඩේ සාමාන්‍ය විදිහට වේල ගන්න.
ඊට පස්සේ ඔබගේ හිසකෙස් ස්වභාවිකව පහළට වැටෙන හැඩය බලන්න. ඒ තමයි ඔයාගේ නියම කොණ්ඩ ගැසේ ස්වභාවය. ඔයාට ඔයාගේ හිසකෙස් වර්ගය අඳුනා ගන්න හරිම ලේසි. කරලා බලන්නකෝ. ඔයාගේ හිසකෙස් වර්ගය අඳුනගත්තාම නිවැරදි තෙල් වර්ගය, ෂැම්පූ වර්ගය, හෙයා මාස්ක් වර්ගය සහ හෙයා සීරම් වර්ගය තෝරාගන්න හරිම ලේසි විතරක් නෙවෙයි ඔයාගේ හෙයා කෙයාර් රූටින් එකක් තෝරගන්න ලේසි. ඉතින් අපි අපේ හිසකෙස් වර්ගය ගැන හොඳින් දැනගෙනම හිසකෙස් සඳහා සත්කාර පටන් ගමු. කොණ්ඩේ රැක ගමු. එන්න අපේ හෙල්දි හෙයා කෙයාර් ජර්නි එකට ඔයත් එකතු වෙන්න.